19 වනසි අවස කියන්නේ ලංකාවට හරිම විශේෂ කාලයක්. මේ කාලයේදී තමයි ශත වර්ෂ ගානක් පැවතුණු සාම්ප්‍රදායික ජීවන රටාව සම්පූර්ණයෙන්ම කනපිට හැරිලා නවීන යටත් විජිත ආර්ථිකයක් බිහි වුණේ. ඒක නිකම් වෙනසක් නෙවෙයි. ඒක මහා පරිවර්තනයක්. ඉතින් අපි මේ විග්‍රහයෙන් බලන්නේ යන්නේ ඒ දැවන්ත පෙරලිය සිද්ධ වුණේ කොහොමද කියලයි. සිතන්න පුළුවන්ද එකම එක ලියවිල්ලකින් එක වාර්තාවකින් මුළු රටකම අනාගතය වෙනස් කරන්න පුළුවන් කියලා. 1833 වුණේ හරියටම ඒ දේ. එක වාර්තාවක් ලංකාවේ ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ඉතින් කොහොමද ඒක වුණේ? අන්න ඒක තමයි අපි මේ කතාවෙන් හොයලා බලන්න යන්නේ. හොඳයි අපි බලමු මේ කතාව දිගහැරෙන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බලනවා බ්‍රිතාන්‍යයන් එන්න කලින් තිබ්බ ස්වයංපෝෂිත ලංකාව ගැන. ඊට පස්සේ ඒ හැමදේම කනපිට හරවපු මහා ආර්ථික වෙනස ගැන කතා කරනවා. ඊළඟට වැවිලි කර්මාන්තයත් එක්ක රටේ මුහුණුවර වෙනස් වුණු හැටි ඒ වගේම ඒකෙන් සමාජය අලුතෙන් හැදුණු හැටිත් බලමු. අන්තිමටම මේ හැම දෙයකින්ම අද අපිට ඉතිරි වෙලා තියෙන දේ මොකක්ද කියලාත් විමසලා බලමු. හරි. එල්නම් අපි කතාව පටන් ගනිමු. මේකට අපි කාලයෙන් ටිකක් පස්සට යන්න ඕන. බ්‍රිතාන්‍යයන් මේ මහා වෙනස කරන්න කලින් ලංකාව තිබුණේ කොහොමද? ඒ කාලේ ආර්ථිකය, සමාජය මොන වගේද කියලා අපි මුලින්ම තේරුම් ගමු. ඒ කාලයේ ආර්ථිකය අද වගේ නෙවෙයි, හරිම වෙනස්. ඒක ගම පදනම් කරගත්ත ස්වයංපෝෂිත එකම්. ඒ කියන්නේ ගමකට ඕන කරන හැමදේම වගේ ඒ ගම ඇතුළෙම නිෂ්පාදනය වුණා. මිනිස්සු එකිනෙකාට උදව් කරගත්තේ අත්තම් ක්‍රමයට. ඒ කියන්නේ සල්ලි වලට නෙවෙයි ශ්‍රමය හුවමාරු කරගත්තා. අද කෙනෙක්ගේ කුඹුරක් කොටන්න උදව් කළාම හෙට Tamanගේ වැඩකට ඒ කෙනා උදව් වෙනවා. ඇත්තදම මුදල් භාවිතයේ තිබුණේ හරිම අඩුවෙන්. ගමේ පාලනය, ගමේ ප්‍රශ්න විසඳන එක කලේ ගම් සභාවෙන්. හිතලා බලන්න අද අපේ ජීවිතවලට වඩා කොච්චර වෙනස්ද කියලා. හොඳයි. මේ පැරණි ක්‍රමයේ හරියටම මැද තිබුණු දෙයක් තමයි රාජකාරිය. මොකක්ද මේ රාජකාරිය කියන්නේ? හරිම සරලයි. රජයට වැඩ කරන්න ශ්‍රමය ලැබුණේ මේ ක්‍රමයෙන්. කෙනෙක් රජයෙන් ඉඩමක් පාවිච්චි කරනවා නම් ඒ වෙනුවට රජුට සේවයක් කරන්න ඕන. එහෙම නැත්නම් හැම වැඩිහිටි පිරිමියෙක්ම අවුරුද්දකට දවස් කීපයක් රටේ පොදු වැඩවලට, වැව් අමුණු හදනා වගේ දේවල් වලට ශ්‍රමය දෙන්න බැඳිලා හිටියා. ඉතින් රටේ වැඩ ඔක්කොම වගේ සිද්ධ වුණේ මේ ක්‍රමයට. හැබැයි බ්‍රිතාන්‍යයන්ට මේ ක්‍රමය ලොකු හිසරදයක් වුණා. මෙන්න එනවා කතාවේ වැදගත්ම හරිය. 1833 කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණ. මේක තමයි හැමදේම වෙනස් කරපු තැන. බ්‍රිතාන්‍යයන්ට තිබුණු ලොකු ප්‍රශ්නකට විසඳුමක් විදියට තමයි මේ ප්‍රතිසංස්කරණය ගෙන්නේ. ඒක නිකම්ම වුණු දෙයක් නෙවෙයි, හොඳට සැලසුම් කරලා කරපු දැවැන්ත වෙනසක්. ඉතින් මොකක්ද මේ බ්‍රිතාන්‍යයන්ට තිබුණු ලොකුම ප්‍රශ්නේ? උත්තරය හරිම සරලයි, සල්ලි. ලංකාව පාලනය කරන්න යන වියදම ලංකාවෙන් ලැබෙන ආදායමට වඩා ගොඩක් වැඩි. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයන්ට ලංකාව පාඩුයි. ඉතින් මේ තත්ත්වය වෙනස් කරන්න නම් ආර්ථිකය මුලින් ඉඳන්ම වෙනස් කරන්න ඕන කියලා යාලා තීරණය කළා. හොඳයි. යාළගේ විසඳුම තමයි මේ පියවර 4 සැලැස්ම. පළවෙනිටම රජයට අයිති ඉඩම් විකුණන්න පටන් ගත්තා. මේකෙන් දේශීය විදේශීය ආයෝජකයන්ට වතු වගාවට ඉඩ ලැබුණා. දෙවනුව රාජකාරිය හොසි කළා. ඒකෙන් උනේ මොකක්ද? මිනිස්සුන්ට ඕන තැනකට ගිහින් පඩියකට වැඩ කරන්න පුරවන් වුණා. තුන්වෙනියට කුරුඳු ලුණු වගේ වෙළඳාම් වල තිබුණු රජයේ ඒකාධිකාරිය නැති කළා. ඒ වෙළඳාම් පෞද්ගලික අංශයට විරුද්ධ වුණා. හතරවෙනියට ඉතිරි කිරීමේ බැංකුවක් පටන් ගත්ත ව්‍යාපාරවලට ණය දෙන්න. බලන්න මේ හැම දෙයකම අරුමුණ එකයි. පැරණි ක්‍රමයේ සම්පූර්ණයෙන්ම කඩලා දාලා අලුත්ම ධනවාදී ආර්ථිකයක් හදන එක. ඉතින් මේ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල මොනවද? ප්‍රතිඵල එන්න වැඩි කාලයක් ගියේ නෑ. මේ වෙනස්කම් එක්ක ලංකාවේ අනාගතයේ එක දෙයක් මත තීරණය වෙන්න පටන් ගත්තා. ඒ තමයි වාණිජ්‍ය භෝග නැත්තම් වැවිලි කර්මාන්තය. මේක හරියට ලොකු ඔට්ටුවක් ඇල්ලුවා වගේ වැඩක්. මුලින්ම හැමෝම පිස්වෙන් වගේ වැව්වේ කෝපි. ඒක තමයි කෝපි උන්මාදය කියලා කියන්නේ. හැබැයි 1869 දී විතර ආපු කොළ රෝගයකින් කෝපි කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. ඉතින් ඊරගට මොකද කරන්නේ? එයාලා අලුත් ඔට්ටුවක් ඇල්ලුවා. තේ. ඒ ඔට්ටුව නම් හරි ගියා. තේ රජ වුණා. ඊට පස්සේ රබර්, පොල් වගේ අලුත් භෝගත් මේ තරඟට එකතු වුණා. තේ කොච්චර සාර්ථක වුණාද කියනවා නම් මේ අංකය දිහා බලන්න. 1894 වෙනකොට ලංකාවේ අක්කර 4 ලක්ෂයක් පුරාම තිබුණේ තේ වගාව. ඒක පුදුමාකාර වේගවත් ව්‍යාප්තියක්. හොඳයි. මේ දැවැන්ත වැවිලි කර්මාන්තය කියන එන්ජින් එක වැඩ කළේ කොහොමද? ඒකද ප්‍රධාන දේවල් 3ක් උදව් වුණා. එකක් තමයි විදේශ ප්‍රාග්ධනය. ඒ කියන්නේ වතු හදන්න දියුණු කරන්න ආපු සල්ලි. දෙවෙනි එක තමයි යටිතල පහසුකම්.
ඒ කියන්නේ කඳුකරේ ඉඳන් වරායට තේ ගෙන්න හදපු අලුත් පාරවල් සහ දුම්රිය මාර්ග. තුන්වෙනි සහ වැදගත්ම දේ තමයි මේ වතුවල වැඩ කරන්න දකුණු ඉන්දියාවෙන් ගෙන්වපු විශාල කම්කරු පිරිස. හරි. දැන් ආර්ථිකය මේ විදිහට සම්පූර්ණයෙන්ම වෙනස් වෙද්දී සමාජයට මොකද උනේ? ආර්ථිකය වගේම සමාජයත් උඩුයට කුරු වුණා. සම්පූර්ණයෙන්ම අලුත් සමාජ පන්ති බිහි වෙන්න පටන් ගත්තා. බලන්න මේ වෙනස. ඉස්සර බලය තිබුණේ සාම්ප්‍රදායික ඉඩම් අයිති රදල පරම්පරාවලට. හැබැයි අලුත් ආර්ථිකයත් එක්ක ඒ බලය හිමිහිට ගිලිහිලා ගියා. ඒ වෙනුවට අලුත් බලවතෙක් බිහි වුණා. ඒ තමයි මධ්‍යම පන්තිය. එයාලගේ බලය ආවේ ඉඩම් වලින් නෙවෙයි. ඒක ආවේ වෙළඳාමෙන්, බටහිර අධ්‍යාපනයෙන්, වෛද්‍යවරු, නීතිඥයෝ වගේ අලුත් වෘත්තීන් වලින්. ඒකම සමාජයේ අනිත් කෙළවරනුත් අලුත් පන්තියක් නිර්මාණය වුණා. ඒ තමයි කම්කරු පන්තිය. මේකෙත් ප්‍රධාන කොටස් දෙකක් තිබුණා. එකක් වදුකරේ වැඩ කරන්න දකුණු ඉන්දියාවෙන් ගෙනාපු විශාල කම්කරු ප්‍රජාව. අනික කොළඹ වගේ නගරවල ප්‍රවාහන, ඉදිකිරීම්, වරාය වගේ වැඩවල නිරත වුණු දේශීය කම්කරු පන්තිය. හොඳයි. අපි දැන් එන්නේ අපේ කතාවේ අවසානයට. මේ බ්‍රිතාන්‍ය පාලනයෙන් මේ මහා පෙරළියෙන් අද අපිට ඉතිරි වෙලා තියෙන උරුමය මොකක්ද? ඒක හරිම සංකීර්ණ කතාවක්. ඒකේ හොඳ වගේම නරක පැතිත් තියෙනවා. මේක හරියට කාසියේ දෙපැත්ත වගේ. එක පැත්තකින් ඉංග්‍රීසි භාෂාව, පාරවල්, දුම්රිය මාර්ග, අපනයන භෝග, පාර්ලිමේන්තු ක්‍රමය වගේ දේවල් උරුම වුණා. ඒව ධනාත්මක දේවල් විදියට සලකන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තෙන් ඒ වෙනුවෙන් ලොකු මිලක් ගෙවන්න වුණා. අපේ ස්වයංපෝෂිත ආර්ථිකය නැත්තටම නැති වුණා. ඉඩම් නැති මිනිස්සු බිහි වුණා. සාම්ප්‍රදායික සංස්කෘතියට, ගම්සභාව වගේ ආයතන වලට වෙච්ච හානියත් සුළුපටු නෑ. ඉතින් මේ හැමදේම එක්ක අවසාන වශයෙන් අහන්න තියෙන ප්‍රශ්නේ තමයි මේක 19 වන සියවසේ කරපු මේ මහා ප්‍රතිනිර්මාණය අද අපි ඉන්න ශ්‍රී ලංකාවට කොයිතරම් බලපාලා තියෙනවද? අද අපි දකින ආර්ථික, සමාජීය, දේශපාලන ප්‍රශ්න කොයිතරමක මුල් ඇදිලා යන්නේ එදාටද? ඒක තමයි අපි හැමෝම හිතන්න ඕන දේ.